පුතේ තර්කාභාස පාඩමේදී ඔයාට ඉගෙන ගත යුතු තර්කාභාස ගොඩක් තියෙනවා. ඒ අතරින් මම අද දෙකක් ගැන ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. පුතේ තර්කාභාස අපි කොටස් වලට වෙන් කරොත් අදාළ නොවන බව පිළිබඳ තර්කාභාෂය. අය මොකද දුර්වල වූ උද්ගමනය, ඊළඟට වැරදි පූර්ව විනිශ්චය, ඊළඟට භාෂා සාදුෂ්‍ය, ඊළඟට සංදිග්ධතා මේ ආදී වශයෙන් කොටස් වලට වෙන් වෙනවා තර්කාභාෂ. මේ යටතේ අනු කොටස් කීපයක්ම තියෙනවා ඔයාට මේ පාඩමේදී ඉගෙන ගන්න. එතකොට මොනවද තර්කාභාස කියලා කියන පුතේ තර්කයක සිදුවෙන්න පුළුවන් වැරදි. එතකොට මේ තර්කාභාස කීපයකට වෙන් වෙනවා. ඒ අතර මම දැන් කතා කරනවා මොන සාදුෂ්‍ය ගැනද? භාෂා සාදුෂ්‍ය ගැන. පුතේ භාෂා සාදුෂ්‍යට අදාළ තර්කාභාෂ දෙකක් තියෙනවා. එකක් සමූහ තර්කාභාෂය, අනිත් එක පුතා ඒකයික තර්කාභාෂය. මොකද්ද සමූහ තර්කාභාෂය කියලා කියන්නේ? එක් ඒකකයක් සතු ලක්ෂණ සමූහයට ආදේශ කරලා අපි නිගමන වලට එළඹෙනවට අපි කියනවා මොන ආభాසය කියලාද? සමූහ තර්කාභාෂය. මොකද්ද? එක් ඒකකයක් සතු ලක්ෂණ මොකට ආදේශ කරගෙනද? සමූහයට ආදේශ කරලා අපි නිගමන වලට එළඹෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දක්ෂයි. ඒ හින්දා සියලු ක්‍රිකට් කණ්ඩායම මොනවා වෙනවද අපි දක්ෂයි කියලා තීරණය කරනවා. පුතේ ඒකයික තර්කාභාෂය කියලා කියන එකේ අනිත් පැත්ත සමූහය තුල තියෙන පොදු ලක්ෂණ අපි එක් ඒකකයේ තුල පවතින බව නිගමනය කරනවා. දැන් හිතන්නකෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමම දක්ෂයි. ඒ හින්දා එහි ආරම්භක පිතිකරුවන් දෙදෙනා දක්ෂයි. දැන් තේරෙනවද? හරි. ඔයාට තර්කාභාස වල එන්න පුළුවන් තර්කාභාස කීපයක් තියෙනවා. ඒ අතරින් මම කතා කරේ සමූහ තර්කාභාසය සහ මොන තර්කාභාෂයද? ඒකයික තර්කාභාසය.